අයිබෝවන් වණක්කම් සුබ සන්ධ්‍යාවක්. ඊයේ පොත් ගැන වීඩියෝ එක දාලා අනිත් පැත්තට මේ වගේ තව වීඩියෝයක් අරන් එන්න වෙයි කියලා ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පුරාවිද්‍යාව හා ඉතිහාසය වගේ විෂයන්ට ආදරය කරන කෙනෙක්ට ලැබෙන්න පුළුවන් සුබම විදිහේ ආරංචියක් අද හවස නිවුස් බලනකොට මම දැක්කා. ඒ තමයි සෝමාවතියේ පොළොන්නරුව සෝමාවතී පුදබිමේ නව පුරාවිද්‍යා කෞතුකාගාරයක් විවෘත කරලා තියෙනවා. ඒ වගේ මේක නව පුරාවිද්‍යා පර්යේෂණ ආයතන නැත්නම් අධ්‍යයන ආයතනයක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. මේ මොකද්ද කියලා හොයන්න මට පොඩි ඉන්ට්‍රස්ට් එකක් ආවා. ඉතින් මම මේ එක්කාසු කරගත්ත තොරතුරු වලට අනුව මේ දෙමහල් මන්දිරය මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ මුල්ගල තබපු රත්න සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය මිත්‍රපාද ලංකේශ්වර මහත්මයාගේ පූර්ණ දල පරිත්‍යාගයක් මත නිර්මාණය වෙච්ච පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ සැලසුම්කරණය මතින් ගොඩ නැගුණු ඉතා විශිෂ්ට ගණයේ නිපැයුමක් විදිහට සලකන්න පුළුවන්. හේතුව මේක උන් සලකන්නේ පුරාවිද්‍යා කෞතුකාගාරයක් සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනයක් විදිහට. ඒ කියන්නේ ලංකාව ඇතුලේ පිටරට වගේ ඕනෑම කෙනෙක්ට මෙතනට ඇවිල්ලා මේ සෝමාවතිය අවට නැත්තම් මේ සෝමාවතී පුදබිමෙන් පමණක් හොයාගත්ත නැත්තම් මෙතනටම ආවේනික මට්ටමේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත නව පුරාවිද්‍යා සොයා ගැනීම රැසක් ඇස් දෙකෙන්ම දැකලා ඒවා අධ්‍යයනය කරන්න සෙල්ලිපි වගේ දේවල් අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. සහ මේ පුරාවස්තු ගැන කතා කරනකොට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇත්තටම මැදිහත් වෙලා සෝමාවතිය අධීක්ෂණයට කටයුතු කිරීමේ වැදගත්කම කෙටියෙන්ම කියනවා නම් සෝමාවතී චෛත්‍ය කියන්නේ ලංකාවේ අනෙකුත් චෛත්‍යයන් අතර ගත්තාම ඉතා විශිෂ්ට ගණයේ තැනක් ලබා ගන්න තැනක්. ඒකට හේතුවක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? සෝමාවතී චෛත්‍ය කියන්නේ අපිට වර්තමානයේ ඉඳන් අතීතය බලන්න අවස්ථාවක් ලබා දීපු විහාරස්ථානයක්. ඇයි මං එහෙම කියන්නේ? මේ පින්තූරය හොඳට බලන්න. ඒ තියෙන කුහර ලංකාව තුල මේ වෙනකන් හඳුනාගත් චෛත්‍යයන් අතුරින් යම්කිසි චෛත්‍යයක් ඒක නිර්මාණය කරපු මුල්ම අවස්ථාව සහ පසුකාලීනව සංවර්ධනය වෙමින් ආපු අවස්ථා අපිට ඇස් දෙකෙන්ම බලා ගන්න නැත්නම් වර්තමානයේ ඉඳන් අතීතය සැබවින්ම දකින්න අවස්ථාව දෙන චෛත්‍යයන් අතර ඇත්තටම කිව්වොත් මගේ ලයිස්තුගත කිරීම වල ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. මොකද මේ වගේ තැන් ඉතාමත්ම දුර්ලභයි. ඒ වගේම අපි දන්නවා සෝමාවති චෛත්‍ය කියන්නේ බුදුන් වහන්සේගේ දකුණු දළදාව නිදන් කරලා තියපු මෑත කාලින ආසන්න වර්ෂ 2002 වකවානුව තුල තමයි මේක නැවත සොයා ගැනීම කරන්නේ. අපි දන්නවා මේක පුරාවිද්‍යා සොයා ගැනීම නැත්තම් කැණීම් ආරම්භ කරන්නේ වර්ෂ 1964. ඒක නැවත මුල්ගල තැබීමක් වෙනවා 1966. 1981 කොත් පැලඳවීමක් සිදු කරලා තියෙනවා. නමුත් අපි දන්නවා මේ 81 සායට පසු කාලීනව කියන්නේ ලංකාවේ යුද්ධමය වාතාවරණයක් තිබුණු කාලයක්. ඒ නිසා නැවත මේක වල් වැදිලා විනාශ තත්ත්වයට යනවා. 2002 වර්ෂයේ නැවත හොයාගත්තට පස්සේ තමයි මේ නැවත බිහි වෙච්ච මේ සෝමාවතී දාගව අපි මේ අද දකින්න තත්ත්වයට එන්නේ. කොහොම හරි මම සතුටු වෙනවා. මම ඡායාරූප කීපයක් ඇටච් කරලා තියෙන මේ ඇත්තට මම මේ ප්‍රවෘත්ති වලින් උපුටා ගත්තේ ඒවා. ඉතින් ඒවා ඔබ මේ දකින්න යන සෝමාවතිය ඔබ මේ දැක්ක සෝමාවතිය නවම මුහුණුවරවකින් නැත්තම් නවම පුරාවිද්‍යා තොරතුරුත් එක්ක ඔබට ඉගෙන ගන්න ඔබට අධ්‍යයනය කරන්න අවස්ථාවක් උදා කිරීම සම්බන්ධව මම පෞද්ගලිකව මේ රජයටත් විහාරාධිපති ස්වාමින් වහන්සේටත් රත්න සමූහ ව්‍යාපාරයට ස්තුතිවන්ත වෙනවා. හේතුව පුරාවිද්‍යාව ඉතිහාසය හා ලංකාවේ ප්‍රෞಢත්වය ගැන කතා බහට ලක් කරන්න සහ ඒ ගැන උනන්දුවක් තියෙන ඕන කෙනෙක්ට මේ වගේ අවස්ථාවක් හදලා දෙන එක ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන කාරණාවක්. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් අපි මේ අලුත් නැත්තම් මේ නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය හා පුරාවිද්‍යා කෞතුකාගාරය නරඹන්න එතනට ගිහිලා බලන්න ලෑස්ති වෙමු කියලා මගේ හිතවත් හැම දිනකටම ආරාධනා කරන ගමන් මගේ මේ චූටි වීඩියෝ එක නවත්තනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එක බොහෝ විට ඔයගොල්ලෝ ආස කරන මාතෘකාවක් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙවි. එහෙනම් අදට සුබ රාත්‍රියක්. Goodbye.